හායි යාළුවනේ ඉංග්‍රීසි කතා කරද්දී නැතුම් බැරි සෙන්ටෙන්ස් පැටර්න් එකක් ගැන තමයි අද අපි ඉගෙන ගන්නේ. අපි බලමු මේ මොකද්ද කියලා. How often do you? ඔයා කී පාරක් විතර? ඔයා කී පාරක් විතර දුවනවද? How often do you run? ඔයා කී පාරක් විතර සින්දු කියනවද? How often do you sing? ඔයා කී පාරක් TV බලනවද? How often do you watch television? ඔයා දවසට කී පාරක් බුදුන් වඳිනවද? How often do you worship Buddha a day? අපි දවසකට කියන එකට a day යොදනවා. බුදුන් වඳිනවට worship Buddha යොදනවා. මේ අපි ඉගෙන ගත්තේ වර්තමාන කාල ක්‍රියාවක්. ඒකෙදි තමයි අපි do භාවිතා කරන්නේ. මේක අපි අතීත කාල වාක්‍යයක එක බැලුවොත් ඔයා ෆිල්ම් එක කී පාරක් බැලුවද? ඒකෙදි අපි ෆිල්ම් එක බලලා තියෙන්නේ. කී පාරක් බැලුවද කියලා අහන්නේ. එතකොට අපිට භාවිතා කරන්න පුළුවන් how often did you watch film? how often do වෙනුවට අපි භාවිතා කරනවා අතීතයේ නිසා did. How often did you watch film? ඊයේ කී සැරයක් ඔයා තේ බිව්වද? How often did you drink tea yesterday? How often did you drink tea yesterday? අපි yesterday භාවිතා කරන්නේ ඊයේ නිසා. මේ වගේ අලුත් ඉංග්‍රීසි දැනුම එදිනෙදා භාවිතා කරන්න අලුත් phrases ඉගෙන ගන්න මගේ YouTube channel එක subscribe කරන්න.